මෙරට බියර් නිෂ්පාදනයේදී නියමිත ප්‍රමිතීන් අනුගමනය නොකරන බව සහ ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු වන සංජය මහවත්ත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 1913 සුරාබදු පනතට අනුව බියර් නිෂ්පාදනයේදී සීනි සහ සහල් භාවිතා කිරීම තහනම් බවයි ඔහු සඳහන් කළේ. මෙම කාරණය බියර් පානය කරන ජනතාවගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කරන බවයි ඔහු පවසන්නේ. ඔහු පෙන්වා දුන්නේ බියර් නිෂ්පාදනය කරන එක් සමාගමක් දිනකට සහල් කිලෝ 80,000ක් පමණ ඒ සඳහා මිලදී ගන්නා බවත්, එය වෙළඳපොලේ සහල් හිගයට හේතුවක් වන බවත්, වත්මන් ක්‍රියාපටිපාටිය අනුව බියර් හරහා පාලිබෝධ නාශකද පාරිභෝගිකයන්ගේ ශරීරගත වන බව ඔහු අනාවරණය කළා. ඔබත් බියර් පානය කරනවා නම් මෙහි ඇත්ත නැත්ත සොයා බැලීම ඉතාමත් වැදගත් කාරණයක් වනු ඇත.